දැන් ඔන්ලයින් සේෆ්ලි කොහොමද ඉන්නේ කියලා දුන්නයි අපි දැන් කියලා දුන්න ඔයගොල්ලන්ට ඒත් ඊටත් පස්සේ මොකක් හරි අපි හිතමු ඔයගොල්ලන්ට කරදරයක් වුණා කියලා ඒ වගේ වෙලාවකදී කොහොමද රෙස්පොන්ඩ් කරන්න කියලා අපි බලමු. ඇත්තටම දැන් හිතන්න කවුරු හරි වාව බ්ලැක්මේල් කරනවා කියලා WhatsApp හරි වෙන සෝෂල් මීඩියා channel එකකින් හරි. ඒතර ඇත්තටම අපි ඒගොල්ලොත් එක්ක දිගින් දිගටම රෙස්පොන්ඩ් කරන එක නවත්තන්න ඕන. ඒත් එක්කම ඔයගොල්ලන්ට තියෙන එකම සාක්ෂිය දැන් ඔන්ලයින් ස්පේස් එකක මේ වගේ දෙයක් වුණාම තියෙන එකම සාක්ෂිය තමයි ස්ක්‍රීන්ෂොට්ස්. ඒ හින්දා මතක ඇතුව ස්ක්‍රීන්ෂොට්ස් අරගෙන ඒවා සේව් කරගෙන තියාගන්න. සමහරට බෑකප් එකක් විදියටත් තියාගන්න පුළුවන්. ඒත් එක්කම දැන් සෝෂල් මීඩියා channel එකකින් මෙහෙම දිගින් දිගටම මේ harassment එක වෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ අදාළ පුද්ගලයාව report කරන්න. ඒත් එක්කම report කළා ඒ වගේම ඒ පුද්ගලයාව block කරන්න. අපි හිතමු කෙනෙක් වාගේ account එක hack කරන්න යනවා කියලා. එතකොට සමහර වෙලාවලදී account එක hack කරන්න යනකොට එක වෙලාවක් තියෙනවා password එක change නොවි change කියන්නේ hacker password එක change කරලා නැති අවස්ථාවක්. ඒ වගේ වෙලාවකදී ඔයාලට පුළුවන් ඔයාටත් තාමත් account එකට log වෙන්න පුළුවන් නම් password එක change කරන්න. ඒතර අර strong password එකක් දාගන්න එක තමයි වැදගත් සම්පත් කලින් කිව්වා වගේ. ඒ වගේම අපි හැමතිස්සෙම මොකක් හරි ගැටලුවකදී අපිට trust කරන්න පුළුවන් කෙනෙක්ට මේ ගැටලුව කියන එකත් හරිම වැදගත්.